ලංකාවෙන් 3යි. මට තිබ්බා සිස්කෝ එක 3.3. කොහොමද මේ රෑන්ක් එක දාන්න පාඩම් කරන්නේ? අන්තිමව තමයි එළියන් කරන්න පටන් ගත්තේ මොනවද කියලා. එතන හිර වුණා. සෑහික බයවන්න දැන් කරගන්න බැරි කියලා. විභාග දවස් ටිකේ කොහොමද බැලන්ස් කරගත්තේ සබ්ජෙක්ට් ටික? විභාගයේ අලුත් දෙකම තමයි ගියේ. අපි අද විශේෂ පුද්ගලයෙක්ව හම්බෙන්න ආවේ. ඉතින් අපි යාටම ගියෝ යා ගැන පොඩි විස්තරයක් කියන්න කියලා. මගේ නම රීවින් සර්. මම මතුගම ගන්නගර මන්දිර විද්‍යාලය තමයි ඉගෙන ගත්තේ. මම 25 වර්ෂයේ ඉලෙවල් විභාගයට ඕඩ දෙන්න ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් මම කරපු විෂයන් තුන ඉංජිනේරු තාක්ෂණ වේදයයි තාක්ෂණ සදා විද්‍යාවයි තොරතුරු හා සංවේදන තාක්ෂණ වේදයයි මට තිබ්බා සිස්කෝ එක 3.3. හරි. අපි ඒත් එක්කම කියන්නේ මේ දැන් පාඩම් කරපු විදිය තමයි දැන් වැදගත්ම කතාව. කොහොමද මේ රෑන්ක් එක දාන්න පාඩම් කරේ කියන එක. අපි මේ පාඩම් කරපු විදියත් පොඩ්ඩක් කියමු. දැන් කොහොමද සබ්ජෙක්ට් ටික පාඩම් කරේ, කොහොමද පාඩම් කරන්න හිතුනේ වගේ දේවල් ටික. පාඩම් කරන්න පටන් ගනිද්දි මං ගාව නෝට් එකක් තිබ්බේ නෑ. ඊට පස්සේ උගන්වපු පන්තියේපු channel නෝට් තිබ්බා. ඊට පස්සේ මේ අන්තිම නෝට් එක තුන දැන් නිකන් ඉඳලා වැඩන්නේ නෑනේ, කරගන්න දෙයක් නෑ. අපිට හිර වුණා. අන්තිම මොහොතේ ටික ඉතුරු ටිකක් දැන් මොකක් හරි එකකට කරගන්න ඕනේ. පොලිය වල ඩේනාවක් ගත්තා ඉස්කෝලේ පොඩ්ඩක් නමුත් තියනවා. ඊට අන්තිමට කොහොමරි පාඩම් කරන විතර මොකක් හරි කොහෙන් හරි අල්ලගෙන කරගෙන යනවා කියලා ඊළඟට YouTube බලලා නෝට් හදාගෙන ඒක පොඩ්ඩක් පාඩම් කරලා ඉතුරුයි. හරි. එතකොට දැන් ඒකත් එක්ක දැන් ගොඩක් අඩිය ප්‍රශ්නයක් තමයි සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරන්න කොහොමද කියන එක. සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරන විදිය මම දැන් එක කතා අපි පන්ති වල කියනවා කරන වැඩ ගැන. හැබැයි මෙයා හොඳ මේ උත්තරයක් දුන්නා. මම කලින් ඇහුවා එයාගෙන් කොහොමද පාඩම් කරේ කියලා. සබ්ජෙක්ට් තුන බැලන්ස් කරපු විදිය කියන්නේ ඒක තුන බැලන්ස් කරනවා කියලා කරේ නෑ. අතට ඕනේ ඒක දිගට කරගෙන ගියා. එදා දවස් තුනක් ඒක කරා. ඊට පස්සේ පේපර් එක පොඩ්ඩක් කරා. එහෙම තමයි කරේ. ආව විදියට කරගෙන ගියා ඉස්සරහට. අන්න ඒක තමයි වැදගත්ම කතාව. මොකද දැන් කට්ටිය මහා සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්නේ පැය ගණන් වලින්ද නැත්නම් දවස් කොහොමද විදාගන්නේ එහෙම නෙමෙයි. අර වැඩේ අතරින් නතු කරගෙන ගියා. මේක එක දිගට කරගෙන ඉස්සරහට තිබුණේ නෑ. බැරි නෑ. අන්තිම කාලේ එහෙම මතක් සෙට් උනේ නෑ. යාළුවොත් එහෙම කියලා ආශ්‍රයයන් නැහැ වැඩි. ෂේක් එකේ ඉඳන් වැඩ හැමදාම මොකක් හරි කරා. ප්ලෑන් කරේ නෑ, ෂෙඩියුල් එකක් හදාගත්තේ නෑ, රුටීන් නෑ, මොකුත් නෑ. නැගිටින්නේ අතකොද එලක කරා සමහරවල් ආයෙත් උනාට නැගිටිනවා. පුළුවන් දවසේ වෙටින් ඉවර කරා ඉතින්. කාලේ මදි කියලා වට හිතනවනේ. හිතලා බය වුණා. හිතලා සෑහික බය වුණා දැන් කරගන්න බැරි කියලා. ඊට පස්සේ මම කරේ හිත. කොහොමද ඉතින් තීල කාලයක් පතුණා නෑ. එහෙනම් ඊළඟ ඉතින් මේ පොඩ ගා ඔක්කොම බලන්නේ නෑ. ඉස්සරක් හරි ගන්නවා කියන නෝට් එක දාගෙන චුට්ට බලාගන්න ඔක්කොම එක සැරේ බලලා වෙලාවට ඒක ලියන්න කරන්න කියේ. චීපේ පුළුවන් විදිහට ගියා ඉතින්. එතකොට විභාගයේ 30 දවසක් ගැන බය නොවි මේ වැඩ ටික කරා ඒක හිතන්නේ එහෙමද කියලා. විභාගයේ තියෙන ගැන හිතුවේ මොහොමඩ් දැන් කාලේ නැහැ කියලා තියෙනවා. මොහොමඩ් මේ අපිට වැඩි අල වෙනවා කියලා තියෙනවා. ඊට වඩා මුලුවන් දෙයක් කරගන්න ඕනේ කියලා ටික දිවිසිරණ කරා. එතකොට මේ පේපර්ස් කරාද වැඩිව පාඩම් කරාද? පාඩම් කරේ නෑ අස නෝට් ලියපා. නෝට් ටිකක් හැලිලා තිබ්බේ. ඒ YouTube බලන්නේ නෝට් එක ලියාගත්තා. ඒ මං කරේ පුළුවන් තරම් තනි කොලයකට පාඩම නෝට් එක ලියන්න. ෂෝට්කට්. ඊළඟට SAT නෝට් තිබ්බ ලුණු නෝට් ඒ ටිකත් අරගෙන පොඩ ඒ තනි කොලයකට එක පාඩමක් සෙට් වෙන හදාගන්න. ඒ පාඩම සෙට් වෙලා ඒක ලියලා ඒක කියලා ආයෙ බලන්න ඉස්සරහ. විභාගයට අලුත් දෙක බලන්න ගියේ. අන්තිමට මේපන් කරා නෝට් ලියලා පාඩම් කරලා එහෙම කීයදීම තමයි වැළුවේ. මේ පන්තිවේදී පිළිච්ච පේපර් ටික තමයි. විභාගයේ කතාව එහෙමයි. දැන් මට දැන් අම්මව තමුණානේ. අම්මයි තාත්තයි තමුණ. අම්මයි තාත්තයි වාට ඔය වැඩවලට කරපු උදව් සහ ඒකත් එක්ක මොකද්ද වාට එන හම්බෙච්ච උදව් ටික? අම්මයි තාත්තයි සපෝට් එක කියන්නේ හැමදාම මම රැයට පාඩම් කරද්දී දවල් පාඩම් කරන්නේ නැහැ. දවල් නිදා ගන්න රැයට පාඩම් කරනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ශීප් එකේ ශබ්දාවල ඔක්කොම නැහැ. මම පාඩම් ටිකද ටීවී එක එහෙම මොන නිදාගත්තා. අන්න පොඩ්ඩ ටික කරගෙන හදුන්නේ ඉතින් කරන්න කියලා මතක් කරලා ඔක්කොම ටික කරා බැන්නෙත් නෑ අර අන්තිම ටිකේ. එතකොට දැන් විශාල දාපු දවසේ අම්මලගේ රියැක්ෂන් එක මොකක්ද? විශාල දාපු දවසේ ජොබ් එකේ ඉන්නවා නයිට් එකේ. එතකොට ගෙදර ෆෝන් ඔක්කොම 12ට විතර කතා කරන්නේ කවුරු කතා කරන්න බැරි වෙලා. කොහොම හරි ඊළඟ දවස් උදේ ඕපෙලා දාලා බෝල් එක ගත්තා කිව්වේ. මුලින් කිව්වේ ටීල් කියලා. ඊට පස්සේ දුකට ඇඬුවා. දුකට ඇඬුවා ඊට පස්සේ මම පාස් කිව්වා. ඊළඟට අයිලන්ඩ් එකේ කිව්වට සතුටට ඇඬුවා. කොහොමද දෙකම ඇඬුවා. මේ එතකොට දැන් අම්මයි තාත්තයි සහ දැන් ඔයාලට පාඩම් කරන අඩුවට උදව් වෙන්න විදිය තව මොනවද කියනවා වටපිටාව හදාගත්තේ කියන බෙදලා පාඩම් කරන්න තැන හදාගත්තේ කොහොමද මොනවාරි එහෙම විශේෂ දෙයක් කරනවා කිසිම දෙයක් කරන්නේ නැහැ ඉතින් කොහෙද ඔක්කොම දාලා කරගත්තා ඉතරයි ඊගෙන වටපිටාවේ දේවල් වැඩක් නැහැ වැඩේ ඉගෙනම කරා අරකට වැඩි කරේ ඒ විදිහ වටපිටාව ඌප හදාගත්තා නැහැ මම පාඩම් ටික ඔක්කොම ලියාගෙන මට කවර වෙච්ච නැති ඒවා කියලා මම පොඩක් හදාගත්තා ඒකෙන් මට කරන්න තියෙන පාඩම් ටික ලියාගත්තා මට කෙච්ච නැති ටික ලියාගත්තා පාඩම් කරපුවා ටික එකක් දාලා නෝට් කරගත්තා කොහොමයි විභාග මාස තුන ඇතුළත මම සිලබස් එක තුන් පාරක් විතර එක උඩින් ඕවර් වෙලා පාඩම් කරනවා. කියවලයි. ඔය මාස තුන ඇතුළේ කරගන්න පුළුවන් කොහෙලින්. දැන් ටිකක් ළමයි උදේ හැරිලා පාඩම් කරන ගතිය අඩු වගේ එකක් තියෙනවා.
අර ඒක දැන් මම හිතන්නේ කට්ටිය රෑට හැරලයින් වල මට පොඩක් ඒක ඒ පාඩම් කරන කාලේ තිබ්බා. කලින් කරන්න එක එකන වැඩ කරන්නේ පෝස්ට් අඩුවා ඩිසයින් කරා ෆොටෝ එඩිට් කරා අම්මනා දානේවල් බලංගවල් ලයිව් ගහුවා ඔක්කොම කරේ රෑට හින්දා රෑට පුත් වෙලා රෑට ගිහින් නෝලා. දෙකින් බෑ. ඒකින් නෑ මානසික සෙට් වෙලා. අර ඒකින් ගන්න දිනේ තමයි තමන් පාඩම් විනලා තමන් හොයාගන්න ඕනේ. ඒක උදේ වෙන්න පුළුවන්. රෑ වෙන්නත් පුළුවන් රෑට පාඩම් හින්දා පාඩම් කරන්න තියෙනවා. මේ ඉන්නේ අපි මේ රිවින්ගේ අම්මා. ඉතින් මේ රිවින්ගේ අම්මට කියන්න දේවල් ටිකක් තියෙනවා මම හිතන්නේ මේ රිවින් ගැන. අපි කියමු රිවින් ගැන විස්තර ටිකක්. පුතා ඉතින් ඇත්තටම මේ වැඩවලට දක්ෂයි. ඒ වුණාට සාමාන්‍ය ජීවිතය විනෝදයෙන් ගත කරන්න තමයි කැමති. පොතේ වැඩ කරන්න ඉතින් බොහොම කම්මැලි ස්වරූපයක් දක්වන්නේ. ඉතින් අපි අර නිතරම පත්සෙන් ඉඳලා මම නිතරම ඉඳලා එයා උනන්දු කරලා ඉතින් වැඩ කරනවා. මේ වැඩිදුරම ඉතින් එයා කරන්නේ මේ බාහිර වැඩවල තමයි නියැලෙන්නේ. බාහිර වැඩ කරන අතරතුරේ තමයි අධ්‍යාපන කටයුතු කරන්නේ. විභාගයේ ඉතින් මාස 3ක් විතර තියා තමයි ඉතින් උනන්දු වෙලා වැඩ කරන්නේ. ඒක ඉතින් හරියට අර කරගෙන යනවා. ඒ වැඩිපුර මෙයා ඉතින් නියැලෙන්නේ බාහිර වැඩවලට. ඉතින් කොහොම අමාරුයි බාහිර වැඩ කරන්න ගියාම ඒ වගේ මිරත වෙනවා. ඉතින් ඇක්සිඩන්ට් වෙනවා. ඒ අතර වාරේ හොස්පිටල් යනවා. ආයුධ ගන්නවා. ඒ වගේ ඉතින් බොහොම බාධක මැද්ද තමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ බාධා වැටගෙන ඉතින් මම පස්සෙන්ම හිටපු නිසා එයා මෙතෙන්ට අරගෙන තියෙනවා. ඒ වගේම ඉතින් කියන්න ඕනේ එයා ඒ මොන දේ කරත් හැබැයි මට හැමදේම කියනවා. මේ ඇත්ත කියනවා අම්ම මෙහෙමයි මේ විස්තරය කියලා කියනවා. මේ ඒ අර අඩුපාඩුවක් මොන හරි දේවල් නම් අම්ම කොහොමද මෙතන වෙන්න ඕන කියලා අහනවා. එතකොට ඉතින් අර ඒ සම්බන්ධතාවය ගොඩාක් වටිනවා. ඒ කියන්නේ මගේ උපදෙස් අරගෙන තමයි එයා ඉදිරියට යන්නේ. මේ මොකුත් මේ කවදාවත් මට බොරු කියන්නේ මොකුත් නෑ. හරි අවංකයි. හැමෝටම උදව් කරනවා. ඒ වගේ අර කොහේ ගියත් හරි පරාර්ථකාමී චරිතයක් තමයි. හැමෝටම උදව් කරමින් එහෙම අර ඒ විදිහට එයාගේ වැඩ ටික කරගෙන යනවා. ඒ නිසාම මේ තැනට ආව කියලා මම හිතනවා ඇත්තටම. හැමෝටම උදව් කරනකොට අර පිට වෙනවනේ. මේ හැමෝම හොඳයි කියනවා දෙවියෝ ඉවර හොඳයි කියලා ආශිර්වාද කරන කියලා කතාවක් තියෙනවා. ඒ වගේ මේ තැන මෙයාට ආව කියලා මම හිතනවා ඇත්තටම. මෙයා ඉතින් දක්ෂය මුලින් ධම්ම නමුත් අර පොතේ ඇවිල්ලාම වැඩ කරන්නේ නැහැ. බාහිර වැඩ තමයි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. එතෙන්දී අපි නිතරම මේ මතක් කර දෙනවා දැන් බාහිර ළඟයි පාඩම් කරන්න. මේක කියනවා. එතකොට ඉතින් වැඩ ඉතින් අර කරගෙන යනවා ඉතින්. එහෙම තමයි ඉතින් වැඩට ආවේ. මට මතක් වෙන්නේ අපේ අම්මා හිතන විදියට තමයි හිතන්නේ. අපේ අම්මා මට මේ කරපු දේවල් ටික මොනවයි කරලා දෙන්නේ. මේ හරි කොමාරින් දැන් රිසල්ට් එකක් දාලා ගොඩක් ලොකු තැනකට ගිහලා තියෙනවා. සතුටුයි ඇත්තටම හැමෝම කියන්නේ දැන් අපේ ස්ටාෆේ වුණත් තන්න හැමෝම මෙයා ගොඩාක් අය අඳුරුනේ ඉස්කෝලේ වට්පිට වුණා. මෙයා ඉතින් මම හිතන විදිහ දැන් මට වඩා මෙයාගේ හිත හොඳයි කියලා මම හිතනවා. කියන්නේ ඇත්තටම අනිත් අයට හරියට උදව් කරනවා. කෙනෙක්ගේ දුක දැක්කම අම්මේ අපි මෙයාට මෙයාට පිට වෙනවා නම් අපිට නැති වුණාට අපි මෙයාට කරන්න ඕනේ මෙයාට කියලා එහෙම කියනවා. මමත් අර හොඳ පැත්තට යොමු කරන සමහර අවස්ථාවලදී. එහෙම තියෙනවා යාගේ. මේ ඒ වගේ අර අනිත් අයට කරන උදව් තමන්ට ලැබෙනවා කියන එක මට ඇත්තටම මෙතන ප්‍රත්‍යක්ෂ වෙනවා ඉතින්නේ. ICT සබ්ජෙක්ට් එකේ ඔයාට මේ අමාරු වෙච්ච පාඩම මොනවද? කියන අමාරු වුණා කියලා හිතන පාඩම. අයිතිය ඔක්කොම වගේ සමහර වෙලාවට නෝට් තිබ්බේ නෑ. يعني පන්තියා නෝට් එක ලියලා තීරුම් අරගෙන එහෙම කරෙත් නෑ. නෝට් ඇවිල්ලා තිබ්බ සමහර ඒවා. ඒක පාඩම් ගැන අවබෝධයක් තිබ්බේ. එතකොට මේ අන්තිම කාලේ සර්ගේ වීඩියෝස් එකක් සෙට් වුණා YouTube එකෙන් බලාගෙන සර්වි සෙට් වුණේ මේ මට අමාරු නැගින්නේ IoT ගෑවල. ඒකේ විඩෝදයක් නැත්නම් ඒකට කොහෙන් ගත්තොත් සෙට් උන්නේ නෑ ඒක. හරියට පැහැදිලිව. ඒකේ තමයි අපර යාළුවෙක් වීඩියෝ එක ෂෙයා කරලා තිබ්බා. ඒක තමයි බලන්න පටන් ගත්තේ. නෝට් එකක් හදාගත්ත ඒ 7ක් හරි 8ක් හරි තිබ්බා ඒක. කතා කරලා තිබ්බා. ඒකේ මේක සම්පූර්ණයෙන් බැලුවාට ඒ වල නෝට් එක හදාගත්තා. කොහොම පාඩකුම නෝට් හදාගත්ත පොඩ. එහෙම නෝට් ටික සෙට් කරගත්තේ දැන්. අන්තිමට කොහොම හරි නෝට් බලලා සර්ගේ ඒවලි සෙෂන් එක තිබ්බා. ඒවට සෙට් වෙලා ලයිව් එකට ඒව සෙට් වෙලා ඒ ටික පේපර් ස්ටික් කරගත්තා. ඒ පන්ති වල ගත්ත සර් කරපු ටික බලාගත්තා. ඒ ලයිව් එක කරපු ටිකෙන් තමයි පොඩ්ඩක් සෙට් වෙන්නේ පේපර් ටික. නැත්තම් පේපර් එක කරේ නෑ. ඒකත් එක්ක අර තිබ්බ අවුල් ටික ෂීට් එක අඩු වෙලා ගියා. ඔක්කොම ක්ලියර් වුණා. ඒක තමයි. එතකොට මේ මොකද්ද අනිත් සබ්ජෙක්ට් දෙක ගැන දැන් මේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි ගැන ළමයි බලනවා නම් එහෙම දැන් ආයෙත් සබ්ජෙක්ට් ගැන පොඩ්ඩක් අහනවානේ. ඒ සබ්ජෙක්ට් එකක් ගැන කියන්න බලන්න මොනවද කොහොමද පාඩම් කරගත්තේ කියලා. SMT එකක් කරේ මේ ඔක්කොම SMT කරේ ඔක්කොම පාඩම් කොලේකට ගත්ත තනි කොලේකට. ඒ ටික එක වටයක් බලාගත්තා. ආයෙත් තව වටයක් බලාගත්තා. මාරේ මාත් ඔක්කොම වටේ බලාගත්තා.
පාඩම් බැලුවා ගණන් ටික සම්පූර්ණයෙන් හදලා ඊළඟ පාඩම් කියා. ඒ මේව වට තුනක් විතර කරමුණා. එතකොට SFT ටික සිත් වුණා. ඊටෙක් නම් මට ඉලෙක්ට්‍රොනික ටික මොකක්වත් බැරි වෙලා තිබ්බේ. ඒ ටිකත් අන්තිමට පොඩ ෂීට් එකේ හදාගත්තා. සිවිත් එක ආයි මේ ටීටි වලට වැඩි හරියටම කරගත්තේ රජේ හදන පොත්තට. ඒ පොත්තට ගෙනා පුස්තකාලේ ඒක දවාගෙන ගියව එක දිගට ඔක්කොම කියලා ඉවර කරලා ඉතින් තමයි පොඩ්ඩක් අල්ලගත්තේ වැඩි. YouTube එකට ගිරක් එක බලාගත්තා. රීකැප් එක තිබ්බා. ඒ ටික බලාගත්තා. පොත් ටික බලාගත්තා. අන්තිම කාලේ ඒ ටික තමයි කියවගන්නේ. හරි මේ ඊට පස්සේ දැන් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි විභාග දවස් ටිකේ දැන්. මේක විභාග දවස් ටිකේ මේ වීඩියෝ ළමයි බලන්න පුළුවන්. විභාග දවස් ටිකේ මේ කොහොමද බැලන්ස් කරගත්ත සබ්ජෙක්ට් ටික විභාගයට කලින් පාඩම් කරපුවා විභාගයට යන්න කලින් දවස් ලෑස්ති වෙච්ච ඒ ඉස්සරදී නෝට් එක හදාගන්න තනි කොළවල ඒ ඔක්කොම කොළවලට දාලා ෆයිල් තුන හදාගත්තා. එතන එක ෆයිල් එක කොළවල 10ක් විතර දීලා මුළු සිලබස් එක මට පොල්ට එක තිබ්බයි. රෑ බලාගත්තා ඒ ටික. YouTube එකෙන් කලින් දවසෙත් කරලා තිබ්බේ පොඩ්ඩක් අල්ලගත්තා. ආන්තර නැගිටලා පොඩි බලාගත්තා. ඊට පස්සේ විභාගය වෙනාට පස්සේ මේ විභාගෙට ලියන්න කියන්නේ පේපර් ඔක්කොම වෙනස් වෙලා අල වෙලා බලාවතුර කිසි දෙයක් කියලා තිබ්බේ නෑ. මේ කොහොම හරි ලියලා ඉල්ලා සම්පූර්ණ ඕඩ් ගාලා ඉන්නේ. හැබැයි MCQ ටික කවුරුත් බලන්න එපා කිව්වට මේ දැන් බැලුවා මං ඇවිල්ලා දාලා තිබ්බේ වයි. මේ ඒ අවුලක් කියලා තිබ්බේ නැහැ ඉස්ගාන තිබ්බ MCQ වලට. මේ බැරි වුණාට ඉතින් තේරුම් ගත්ත හිට එන්නේ අර වගේම જાති අල වෙච්ච පේපර් එකක් කියලා හිතෙච්ච හින්දා ඒක අදාගෙන පුළුවන් දේ ලියන්න කියලා ගියා. ඒ කියන්නේ බලාගන්න හිටපු ටික ඇරෙන්න තව අයිගයි වල දීපු මොන් ටිකක් බලන්න. මගේ රිච්චේවා. ඉන්නේ නැහැ කියන හිතපුවත් බලාගත්තා. ඊට පස්සේ කියලා තමයි රෙඩි. හිතුණා අද තියෙන ටිකක් කාවරන් හිටෙන්නේ જાති මේක කියලා මේ අර බලන්න බලාපොරොත්තු නැති ටිකක් චුට්ටක් බලන්න. ඒකෙන් ගොඩි ගොඩක් හෙල්ප් වුණා ඒ කියන්නේ. ඒ වගේම තමයි එන්නේ. බයුනේ නෑ බය වුණා ආයෙ බය වෙලා ඔක්කොම වෙලා එන්න තියෙන ඔක්කොම නා ඉවරාගේ හරියවන්නේ ඇඬුනේ නිදි විතරයි. ඒ කියන්නේ බලාපොරොත්තු කිසි දෙයක් තිබ්බේ නෑ නේද? ඊට කියව ඒ ජීවිතේ හිතාගන්න බැන්නා මොකක්ද කියලා කොහොමරි එහෙම තමයි ඉතින් අර කේන්දරේදී ඒක අධ්‍යයනය හදාලා ලිප් එක කරා කොහොමයි. එතකොට අර මේ දැන් සබ්ජෙක්ට් එකේ අවුල් වුණානේ අවුල් වලට පස්සේ අන්තරින් ඉතින් කොහොමද ආයෙ පාර කියලා කරන්න ඕනේ. අතරින් ගෙදුන ආතරින් කරනවාසේ නාලේ නිදාගත්තා. නිදාගෙන රැයට නැගිටලා කරා. ඒ වෙලේ කරන්නේ නැත්තේ නේ. ඒ වෙලේ කරන්නේ නැත්තත් කෙරෙල්ලට ගිහින්දා මේ අතරින්ට වෙන්නේ දැන් ඕමන් ගියේ කියනවා වගේ පාඩුවේ ඉන්නත් හිතලා අර දැන් මෙච්චර කල්ලා ඉස්කෝල් දඩිය කියන්න බැරි වෙනින්දා ලැජ්ජා කියලා කොහොමද කල්ලා වාඩිවක් කරලා අපලාගේ මාය වැඩක් කරලා අපෝ කරලා නැත්තම් තාන්දිනවනේ. ඒකින්ද අන්තිම මොහොතේ ඉඳාගත්තා නිදාගිලා රැයි වණයි. නේද දෙලගිලා ගියා. රොම්සාවනේ පන්ති නෙවෙයි වන් කොහොමද? වාමි කියන එක ලවුඩ් කරා කියන කතාව ගැන මොකක් හරි සම්මතයක් කියන්න පුළුවන් නම් හොඳයි. ඒක කරා ඒක කළා පොඩ්ඩක් වැඩි අල වුණා. විභාගෙට මාසිකමාරක් විතර දින එක නැවතුණා. ඊට පස්සේ ඉතින් උනා ගාන ජීවිතේ වගේ කියලා පාඩු ඉන්නේ. හරි දැන් අන්තිමටම හරිද මට දැනගන්න ඕනේ දැන් ඉස්සරහට විභාග ලියන්න යන අංගිල මල්ලට මොන සබ්ජෙක්ට් එකකින් හරි දැන් ඔයාලා ලංකාවේ තුනනේ ලංකාවෙන් තුනේ හරිද එතකොට මේ ඒකත් එක්ක මේ ඔයාලට මොනවද අංගිල මල්ලට කියන්න තියෙන ඉස්සරහ විභාග ලියන්න ඉන්න සහ තව මොනවද දෙයක් තියෙනවා නම් අපි කියලා ඉවර කරමු කතාව කියන්න බාලකිරි දෝෂ පොඩ්ඩක් අයින් කරලා අර අද වෙලදී අද කරාන වැඩි හරියනවා පොඩ්ඩක් කාලේ යන්න කාලේ මන් තියෙනවා හිර වෙනවා භාවනා සෑහෙන හිර වුණා දැන් ටිකන කාලෙත් එක්ක පුළුවන් තරම් කොට වැඩි කරගන්න එක තමයි හොඳම දේ කොච්චර කරත් ඉතින් එට කරනවා කියන විදියට වැඩි වෙන්නේ නැහැ. ඒ අදම කරන එක තමයි වැඩි ඉතින්. ඒවයි ස්ට්‍රෙස් වෙන්නේ නැතුව තමන්ගේ තියෙන වැඩ ටික මැනේජ් කරලා පොඩ චූටි කැලියට හදාගෙන වැඩි කරා නම් වැඩිත් වෙනවා. කාලෙක තුරුයි ආයි පස්සෙන් පස්සේ වීමකුත් නැහැ. අන්තිම කාලේ මට සෑහෙන පස්සේ වීමක් ආවා. මට තව කාලයක් තිබ්බට මම මේ ටික කරගන්නවා කියලා. මම සෑහෙන විශ්ව කෙනෙක් ලියන්නේ මට අපරාධේ මොනාරි ඉදිරියදා පාඩම් කරගන්න තිබ්බා. මොකද මේ වුණේ කියලා. ඒවත් අන්තිම මොකද මම කරගත්තා. එහෙම හිර වෙන්නේ නැතුව වැඩි කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. එතකොට ලේසි වැඩේ අන්තිම ස්ට්‍රෙස් නැතුව විභාගයට ගිහින් සේම් එක ලියන්න පුළුවන් කන්ෆිඩන්ස් පිට. ඉතින් මේ අනවශ්‍ය දේවල් වලට යොමු වෙන්න එපා. අවධානය දෙන්න ඉගෙන ගන්න. අන්තිමට සෑහෙන අවුල් වෙලා ඉතලා තමයි වීඩියෝ එක හම්බුනේ. ඒ ඇත්තටම හරි ක්ලියර්ලි කියලා දෙනවා පැහැදිලි නෝට් එක හදාගත්තා. පොයින්ට් එකට දෙනවා අනම්මන වෙලට තරම් සම්පූර්ණ නෑ. තව වීඩියෝ බලනවා සෑහෙන සම්පූර්ණ පැය යනවා. හරි අමාරු ඒවා කරන්න. ජීවිතය ගැන කියලා දෙන්නේ උගන්වනවා. ඒක ලොකු දෙයක්. ටක්කන කෙලෙලා හිටවෝ දෙයික වටිනවා. ඒ ටක් ගාලා වැඩේ කරගත්තා නෝට් එක හදාගත්තා හරි පැහැදිලිව තිබ්බා. තව YouTube කරමු සෙල්ලයි කියලා බොහොම ස්තුතියි. සෙල් වීඩියෝ ටිකක් සෙට් වෙන යන්තම් වෙලාවට පාසලට ක්ලියර්ලි ඔක්කොම ටික ඉඳලා අන්තිමට පේපර් ඩිස්කෂන් ටිකක් කරා අර ගන්වතුර අපෝගෙන ඒ කාල සීමාවෙන් ක්ලාස් එක කොනේ සයි ටික ආයි කරා. ප්‍රෝග්‍රෑම් එක ආයි කරා. ඒ ටික දුන්නේ නම් ඉන්දියා. ඒ ටික ලොකු දවස් කරා ඉවරයි කරගන්න.
කොහොමද තියෙන රිසෝස් ටිකෙන් වැඩේ කරගන්න කියලා තමයි ඉතින් කියන්නේ. නැති දේවල් ගැන හිතන්න එපා. හරි එහෙනම් අපි වැඩේ ඉවර කරමු. මම හිතනවා මේ පාඩ මේ කතා ටික ඇතුලේ මොනවා හරි දෙයක් ගන්න තියෙනවා කියලා. මොකද අපි ඒ කාලේ දැන් මමත් අයිලන්ඩ් රෑන්ක් එකක් ගහලා තිනවා. මම ලංකාවෙන් 10 වෙලා තිනවා. ඉතින් ඒතකොට ඒ කාලේ අපි අර කලින් අයිලන්ඩ් රෑන්ක් ගහපු අයියලා කිව් කතා කළා කියමු කතා ගන්න හරි ආසයි. මොකද ඒවෙන් ගන්න කියලා තිබ්බින්. ඉතින් ඒතකොට දැන් මෙයා කිව්ව දේවල් වලින් මොකද මේ ටයිප් එකේ කට්ටියක් ඉන්නවනේ. ඒතකොට ඒ ටයිප් එකේ කට්ටිය කොහොමද වැඩ කරන්නේ කියලා අදහසක් අනිවාර්යෙන් එන්නේ නැති. සහ වැඩ කරන්න මොකද අදහසක් එන්නේ කියලා මම කියලා මම හිතනවා. ඉතින් මම හැමදාම අර පහක් දාලා ඉවර කරන්නේ. දැන් මේක නිසා පහක් දාලා ඉවර මම පහක් දාලා තියෙනවා ඊට කලින් මේ අන්තිම සෙමිනාර් එකේ අන්තිමට මම දැන් ඩෙස්ක්ටොප් එකේ හරි එහෙනම් අද පහක් දාලා වැඩි ඉවර කරනවා. හරි එහෙනම් ජය